ඔන්න එක් භික්ෂුන් වහන්සේ නමක් ගමනක් යන්න පිටත් වෙනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේට රෑබෝ වෙන්න කලින් තමන්ගේ ගමන නිමා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ගමන යන අතරමඟදී භික්ෂුන් වහන්සේට හම්බෙනවා එක් ලස්සන නගරයක්. ඉතින් මේ භික්ෂුන් වහන්සේ තීරණය කරන මෙම නගරේ කොයි හෝ රමතෙන් ගන්න මොකද රෑබෝ වුණාම තමන්ගේ ගමන යන්න අපහසු හින්දා. ඉතින් මේ භික්ෂුන් වහන්සේ මෙම නගරේ ප්‍රසිද්ධ සිටුවරයෙක්ගේ මාලිගාවසට පැමිණෙනවා. ඉතින් මේ සිටුවරයා භික්ෂුන් වහන්සේ දැකලා බොහොම ගෞරවයෙන් වැඩ නමස්කාර කරලා භික්ෂුවගෙන් අහනවා තමාගෙන් මොනවද වෙන්න ඕනි කියලා. ඉතින් මෙතෙන්දි මේ සෙන් භික්ෂුව කියනවා මට මේ අම්බලමේ නවාතැන් දෙන්න පුළුවන්ද? ඉතින් මේක අහපු සිටුවරයාට බොහොම කේන්ති යනවා. සිටුවරයා අහනවා ඔබ මේක අම්බලමක් කියලා සලකන්නේ. මේක මගේ සිටු මැදුර. ඔබ මාගේ තරම දන්නේ නැතිද? ඉතින් මෙහෙම කිව්වට පස්සේ සෙන් භික්ෂුව බොහොම සංසිඳව සිනා වෙලා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබට කලින් මේ සිටු මැදුරේ සිටියේ කවුද? සිටුවරයා පවසනවා මාගේ පියාණන්. ඔබේ පියාණන්ට පෙර මේ සිටු මැදුරේ සිටියේ කවුද? සිටුවරයා පවසනවා මාගේ පියාණන්ගේ පියාණන්. ඉතින් මේ භික්ෂුව අහනවා ඔබේ පියාණන්ගේ පියාණන්ටත් පෙර මෙම සිටුමැදුරේ සිටියේ කවුද කියලා. ඉතින් සිටුවරයා කියනවා මාගේ මුත්තණුවන් වහන්සේ. ඉතින් සෙන් භික්ෂුව බොහොම ශාන්තව hina වෙලා අහනවා ඉතින් මේක කොහොමද අම්බලමක් නොවෙන්නේ? ඉතින් මේ කතාවෙන් අපිට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා සහ මේක ඊටාම ගැඹුරු අර්ථයක් තියෙනවා. මෙහි මූලිකම හරය තමයි අපි මේ ජීවත් වෙන ලෝකයේ తాවකාලික අම්බලමක් කියන එක. මෙහි කොහෙවත් ස්ථිර නවතනක් නැහැ. සිටු මැදුරක සිටියත් දුගේ පැල්පතක සිටියත් අපි හැමෝටම මේ සියල්ල කවදා හෝ හැරදා යන්න සිදු වෙනවා. ඉතින් මේ හින්දා එකිනෙකට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, ක්‍රෝධ කරන්නේ නැතුව, මෛත්‍රී කරුණාවෙන් වාසය කරන්න අපි හැමෝම සිහි තබා ගන්න ඕනේ. මෙම කතාව පිළිබඳ ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අනිවාර්යෙන්ම මේ තවත් කතා දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.